Candy boy. Push, push, push. අපි මේකට කොච්චර අලුත්ද කියලා කියනවා නම් අපි අපේ නම් ගම්වත් ඔයගොල්ලන්ට කිව්වේ නෑ ඇත්තට දැන් මගේ මං මගේ නම අනූප මේ ඉන්නේ සාසිනී මං සාසිනීගේ නම නම් කලින් කිව්වා මම දැන් කාර් එකට නගින්න ඕනේ හලෝ ළමයි good morning සාසිනී ඉන්නවද මාත් එක්ක අපි දැනවා crocodiles park crocodiles අලියක් බලන්න අපෝට ඉන්නේ ඔබ බලන්න ඔව් අපිට මේ ලිෆ්ට් යාළුවෙක් සෙට්ම නිසා දැන් අපි යනවා මේ crocodiles බලන්න යන්න අපි දැන් තාම ඩාවින් ආවට අපි crocodiles දැකලා නැහැ නේ ඉතින් crocodile park කරනවා කියන්නේ crocodiles park කියලා ඒක ඉතින් බෙරිම නේ බෙරිම කියලා පැත්තක ඉතින් සසනෙට ඉතින් මම ඉන්නවා crocodile කෙනෙක් විදිහට මදිලි වැඩ ඇත්තෙක් කෙනෙක් පාන්න hopefully වහින්න නැති වෙයි ඔව් දැක්ක මේ බලාපොලුවක් ඇත්ත සසනෙ දැන් හොයනවා මේ මැප් එකේ crocodiles ගොඩක් තියෙනවා කොච්චරද 15 minutes ඩාවින් සිටි ගෙන විනාඩි 15යි අපි බලමු වැස්ස නැත්තම් වැඩි හොඳයි වැස්ස ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින් එහෙම තමයි ඉතින් වහිනවා වහින්නේ නැහැ ඉතින් මේ ඩාවින්ලා හැටි කායක පොඩ්ඩක් රත් වෙනක ඉන්න යන්න කලින් සසින් තාම මේ වීඩියෝ කරලා පුරුදු නැහැ ඒක නිසා මේ oh don't judge me but you are doing a good job ඉතින් ඔයාලා යා ප්‍රොෆෙෂනල් විදිහට අල්ලගෙන ඉන්නවා කැමරා එක හරි ළමයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ crocodiles park එකට අපි ඇතුළේ එනකොට ඒකේ බෝඩ් එක ගත්තේ නැහැ අපි දෙන්න එන ගොන් ඩබල් වගේ ඔහේ ආවේ ඉතින් මේ පුරුදු නැහැ නේ මේ වැඩේ කරලා entrance this way ඇවිල්ලා ඉන්නේ crocodiles park එකට මීටුත් තියෙනකෝ කන්න කනවද නෑ සෙට් නෑ අපි ඊළඟට මේක රෙජිස්ටර් වුණා අපි ගත්තේ ඇනිවල් පාස් එක ඒක $85ක් එක්කෙනෙක්ට නැත්තම් 46ක් per person නිකන් one time entry එකක් එනවා අපි ප්‍රයිසස් ටික ඉස්සරහට දාන්න ඔන්න මාෂල්ලා අපි ඇතුළට ඇවිල්ලා ඉන්නේ යක්කුටික ඉන්න පිටියේ නෙමෙයි වතුරේ මාෂල්ලා ඉන්නේ ගුණේ දැන් මේ අපි එවිදැන් එනකොට දැන් මෙන්න මෙතන එක හිටිය ගියපම් සාසේනී ගෙලින්ම උඩ මේ මුන් ඔක්කොම ඇත්තේ උන්නේද? ඔව් බොරියොන්ද? ඇත්තේ උන්නේද? හරි අඩෝ අනේ අම්බෝ. මේ මචං crocodile traps steel ඒවා යූස් කරනවා එතකොට අර දැල් වගේ ඒවා යූස් කරන ropes වලින් හදලා මේ තියෙන්නේ ඒවා I thought it was a hippo. Crocodile tour. අපි දැන් කොහෙද ඉන්නේ? මේ අපි දැන් ඉන්නේ. දැන් අපි කලින් අර බලපු ලගූන් එක මේ තියෙන්නේ. දැන් මේ ඉන්නේ අපි crop tour එක පටන් ගන්න තැන. ඒ කියන්නේ මේ තමයි assembly point එක. මේ tours අරන් යනවා නම් ඔබට. ඔව්. මේ තියෙන්නේ breeding pens. ඒවා ඒගොල්ලෝ crocodiles breed කරනවා. They can also move very quickly. මේ දින මාස මේ crocodile breeding pens කියලාද කිව්වේ? Breeding pens. ඒ කියන්නේ ජිගි බෝජ දාන දැන මේගොල්ලෝ. හරි. In simpler terms. එහෙම දාන බාන්න බැරිද දන්නේ නැහැ නේ. අම්මට උඩු මේ කො අම්මෝ ජීවගේ ඔළුවේ ලොකු. මම උගල කැමරා එකට පේනවද දන්නේ නැහැ මේ මම හිතුවේ ඇත්තට මේ නිකන් මේ props වගේ නිකන් දාලා දෙන මේ තඩි size එකකින් දා. මුගේ නහය බලත් තමයි පේන්නේ මේ ඇත්ත එකක් කියලා. නිකන් ෆුල් ගස් කොටයක් වගේ පේනවා. හුස්ම ගන්නකොට අරක ඇරෙනවා. අඩු නැත්තම් ලොවෙත් හිතුවේ මේ බොරු කියලා නිකන් අපි නිකන් ෂෝ කියලා. මම හිතන්නේ මේ පාක් එකේ කෑල්ල චුට්ටක් අමුතු ලස්සනක් තියෙන නිකන් අයිබ්‍රෝස් වල නිකන් මස්කාරා ගාලා වගේ සීන් එකක් තියෙනවනේ පොඩි. අයිබ්‍රෝස් වල මස්කාරා ගන්න නෑ. මම කියන්නේ මූට සීන් එක දාන්න ඕන නාම මේ නංගිට කතා කරන්න නංගි. මාරි කරමුද? දැන් යන් වෙන සීන් එකක් කියන්නේ එක උඩ එක ඉන්නේ. එන්න වෙනවද? පව් කියලා තියනවා නේද? ඒගොල්ලෝ දෙක තැනකට හිර වෙලා ඉන්නේ. දර බාන්න. අර ලොකු එක්කෙනා මූව් වෙනවා. ලංකාවේ යුනියගේ හොස්ටල් එක වගේ මේක නේ. අම්මා මේ අන්න දුෂාන්නයි ඉන්නවා ඩිලංක ඉන්නවා. කොහමද ඉන්නේ?
නින්දත් දාලා ඉන්නම් බා. උඹ සයිමන්ට් එක්කලා ගියපන් ඈ. ඩාවින් ඉතින් ලංකාව වගේ මේ කෙහෙල් ගස් තියෙනවා. ඉතින් ඔය පඳුරු තියෙනවා. හරි ලංකාවට ගොඩක් සිමිල. මොකද මේක ඉක්වේටර් ළඟ නෙදීන්නේ. ඉතින් ට්‍රොපිකල් වෙදර් එකක් තියෙන. ඩාවින් වලට වින්ටර් කියලා දෙයක් නැහැ. ඩාවින් වල තියෙන ඩ්‍රයි සීසන් එකයි වෙට් සීසන් එකයි. දැන් අපි ඉන්නේ වෙට් සීසන් එකේ. දැන් චුට්ටක් විද්ද ගමන් පිටේ දාඩි දාලා තින්නවට. මේකේ ක්‍රොකොඩයිල්ස් විතරක් නෙමෙයි ඉන්නේ වෙන ඇනිමල්ස්ලත් ඉන්නවා. ඔව් මම දැක්ක එක එක සත්තු ඉන්නවා. අපිට ඒගොල්ලොන්වත් බලන්න පුළුවන්. දැන් මේ මම බලන්නේ අපිට මෙන්න මේ මොකක් හරි ටුවර් එකකට යන්න පුළුවන්ද කියලා. අල්ලනවා. You wanna touch? No. කෑල්ලක් එනවා. සුපිරි කෑල්ලක්. සුපිරි කෑල්ලක් එනවා. ඉස්ස තමයි. අපි දැන් යන්නේ ක්‍රොක් ෆීඩින් එකක් බලන්න. ඒගොල්ලෝ ක්‍රොක්ට ෆීඩ් කරන එක. මේ තියෙන ගහලා ක්‍රොකොඩයිල් tour starts here. මම දැන් මම එක්ස්ප්ලেইন කරන්න මේක පුළුවන් අද ජම්ප් කරලා පෙන්නන්නම් කියලා මේගොල්ලන්ට ෆීඩ් කරන්න. නන්න වෙනවා. What the hell happened? a little bit of a fight. අර මොහන අඩු උඹලා මේ පොඩි චිකන් කෑල්ලක් දීලා අපි පන්න ගත්තනේ. ඌහක 70 කිලෝ නෝ දැන් මේ. And when they do whack their heads together, they often cause some pretty serious injuries to each other's eyes. So what would have happened with Harold, we suspect, is that after a couple of fights with another crocodile, the tissue would have become damaged, gotten infected, and then, yeah, it's just unfortunately eaten away at his eye tissue. So most of our big male crocodiles actually come in from the wild as part of a captive breeding program, so we can't relocate crocodiles, they'll just find their way back. So they get brought in here. Probably Harold would have been hanging out in the Darwin Harbour where people habitat. Oh my god. Turn around. Hi, Jimmy will jump up for a little bit of chicken. You can imagine what he would do for more than that. Yeah. So this guy weighs between 650 and 750 kilos. So that's a lot of body weight that he's getting up and out of the water for you guys. And he loves jumping. So we'll give him a couple of jumps and then we'll give him the food. But you can see Jimmy is a little bit chubby around his neck. That's where crocodiles store their fat, around their neck and at the base of their tail. One more, Jimmy, it's yours. Easier to see by their predators. They pretty much have no chance. Oh. It's looking at you. Yeah, don't want to get them in the habit of jumping towards us. That's better. He's about 800 kilos and he's just on 5 meters. Come on, Jack. So you can tell 800 that Jack's kilos. a lot older than our other crocodiles based on his තමසාර ලේඩි කියපු කතාවක් තමයි ක්‍රොකොඩයිල්ස්ලගේ දත් ඔහුගේ ලයිෆ් ස්පෑන් එකේම දත් හැලෙනවා ආයි ග්‍රෝ වෙනවා හැලෙනවා ග්‍රෝ වෙන සීන් එකක් තියෙනවා. මෙයාගේ දත් ගොඩක් හැලිලා. හරි කණ්ඩ දීපයකෝ කියලා ඉල්ලනවා. ඒක ඇල්පෙන්ලීබේ ටොෆියක් දැම්මම හරි කටට. එක එක ෆීඩින් ටයිම්ස් තියෙනවානේ. ඔව් ඒ ෆීඩින් ටයිම්ස් වලට එක එක කට්ටියට තමයි ෆීඩ් කරන්නේ. නැත්තම් ගොඩක් කට්ටිය ඕවර්වේට් වෙනවා කියලා එයා කිව්වා. දැනටම ඉන්න සමහර කට්ටිය ඕවර්වේට්. ඔව්. මොකද ඒවට එහෙම එක්සර්සයිස් එකක් හම්බෙන්නේ නැහැ නේද? උන් ඉතින් ඕක අස්සෙම ඉන්නේ. එකක් මේ අර ලොකු පොන්ඩ් එකේ අපි දැක්කේ ක්‍රොකොඩයිල්ස් ටිකක් ෆයිට් කරන ඒ වගේ අය ස්පෙෂලි එයා කිව්වා මේ ඒගොල්ලොන්ගේ එක්කෙනෙක් ඉන්නවා ඩොමිනේට් කරන. එයා තමයි ඉස්සෙල්ලම ඇවිල්ලා පැනලා මස් කෑල්ල ගන්න try කරපු එක්කෙනා. රයිට්. එයා හැමෝටම දෙන්නේ නෑලු chance එක.
අපට බුලි කෙනෙක් එයා මේ කට්ටිය බය කරගෙන ෆීඩ් කරන්න එනකොට පට ගාලා එනවලු එහෙම කියලා තමයි කිව්වේ. අර අපි ස්කූලේ ඉන්න මං කෙලින්ම මේ බත් එක කරපු ගමන් බිත්තරේ කාටේ දාගන්නේ. අන්නේ ඩයල් එක. අන්න ඒ වගේ ඩයල්. We're holding him. We just want to hold him around the tail and around the neck loosely. Obviously, don't squeeze his neck. He is only a baby. But just so that if he does give you a little bit of a wriggle, you've got a good grip on him. You guys are just babies, so they do wriggle around a little bit sometimes. So if he does wriggle around, please don't throw him or drop him. You can kill him. මොකද වරිද? Good job. Smile. Oh my god. Because we don't traumatize them. Yeah, so the pen with all of the little babies, we just put them back in there and then take new ones out. Tape them up. Oh, They only get taped up when I bring them out. Otherwise, they're Here you just go. in a little pool. hello buddy. Hello මචං. ලයන් කිං එකේ තිබුණා. ලයන් කිං එකේ ඉන්නේ මියකැට්. ටිමෝන්. එහෙනම් ඒකම යට වෙන්නේ නැති අනික් කට්ටිය ඉන්නේ. මේක අස්සේ ඇත්තේ අනිත් සෙට් එක. බයි ටිමෝන්. hey boy. කැංගරු නම් අර ෆිල්ම් එකේ ඉන්න කැංගරු වගේ. උල් චිල් එකේ ඉන්නේ. අකිල. මේ නයිජල්ලානේ. මම හිතන්නේ ඔයාලා අපිව කන්නේ නැහැ. දාලා තියෙන ඩයට් එක ඇස් කානිවෝල්. වෙඩින් කොනිදි. මට පේනවා. වයිට් ලයන්. ලයන් අරින්න. කො? රින්. ඉන්න මචං ඉන්නවා වයිට් ලයන්ස්. උඹ කාලෙකින් දකින්නේ හැබැයි. හලෝ මචං. දැන් ආයේ මොකටද යන්නේ? දැන් වෙලාව 12:50යි. අපිට එකට තියෙන රිවර් ක්‍රූස් එක. දැන් අපි යන්නේ රිවර් ක්‍රූස් එක. ඒකට එක්ස්ට්‍රා හැබැයි ගෙවන්න ඕනේ. ඔව් ඒකට එක්ස්ට්‍රා 20ක් ගෙව්වා per person. අපි ගත්තේ 85 එක. ඒ කියන්නේ ඇනුවල් පාස් එක මචං. ඒ කියන්නේ අපිට අවුරුද්දට ඕන තරම් එන්න පුළුවන්. මොකද දැන් අපි ආයෙත් ආපාරක් ආවොත් ආයෙ මම හිතන්නේ 70ද නෝමල් 40 ගානක් 46ක් 46ක් දෙපාරක් ගියම 80ක් වෙනවා නිතරලේසි ඇනුවල් පාස් එකක් අරගෙන තියාගන්න එක. හරි මේ දින අපේ ඇනුවල් පාස් එක. මෙන්න මෙහෙම තමයි පාස් එක හම්බෙන්නේ කාඩ් එක. අපි දැන් මචං මේ බෝට් රයිඩ් එකට ඇවිද යන ගම මීටර 100ක් විතර ඇවිදින්න දිනවා කිව්වා එතනට යන්න. ඉතින් මම දැන් All the crocodiles on this river, they're all problem crocodiles. So being captured and removed from around Darwin, like boat ramps, cattle stations, barra farms and places like that. We don't catch and release saltwater crocodiles because they're very territorial. Doesn't matter how far away that you capture a crocodile. We come out and collect the croc eggs. There's a nest just under that tree there. So that nest belongs to Miss Popper. Popper's a crocodile that usually lives up in the boat ramp. Now the reason we are coming to collect the crocodile eggs is because there's not a big survival rate for eggs. She's doing a bit of a slack jumping, but crocodiles can propel pretty high, even though she's jumping quite slacky. Most of the male crocodiles can get up to as high as a kenny. Princey boy! Oh, that boy! That's the top croc of the river, Princey boy. Princey boy is 37 years old, 4.4 meters, and he's actually a fat boy. He owns 80% of the river. Princey boy! Come on, my boy! Now he does have one blue cataract eye, which makes him look a bit more creepier, like a Terminator. Oh, he's coming. here he comes. This looks like Nika. Nika's a female. Right, here you He's a territorial. They attack and kill. Old mate down the back with your arm on the sides. Get it off. Is the size of an M&M peanut. The crocodiles are using 80 to 90% of their brain at one time. A human is only using about 10% of their brain over a whole day. Preparation. Yeah, he's getting ready. Lifting him. It's probably Andrew, eh? Look at the size. Andy boy! Yeah, What do you think? right down the bottom. He's coming again.
I've been working with them for the past 4 years in here, so they do associate my voice with food. So crocodiles will come to me when I yell out to them, when I call their name. Right. That's the only thing they do. You can never tame a salty. Doesn't matter how much time you spend with that crocodile. Their brain is pretty much eat, kill, breathe. Right. Here he comes. Thing, even if they're not hungry, they're still going to attack you, kill you, take you up to a stash spot, stash ya, come back and eat ya. Now, a lot of people think that they can kill a crocodile pretty instantly as well, which is insane. So a crocodile can actually feel vibrations from 2 kilometers away. Whether you're in water or on the land, that crocodile can pick up those vibrations. So to be safe, you should always camp 50 meters away from the water. You should always fish at least 5 meters away from the water's edge. Okay, infertile නේ. egg crocodile egg. Thank you. මේ තියෙන crocodiles වල digest කරන්න නැති දේවල්. මේ That's Andrew. හොඳ වගේ. මේක ඇත්ත ස්කල් එකක් නේ. මාර බරයිනේ. Stacey's actually got all of her tail ripped off just about. She can't lift. Andy boy! Push, push, push. Thank you. ඉතින් මේක තියෙන්නේ ඩාවින් සිටි එකේ කිව්වත් වගේ 15 minutes away from the city බෙරිමා කියලා පැත්තක ඩාවින්ලා කවුරු ඉන්නවනම් තාම ඇවිල්ලා බලන්න නැත්නම් බාන්න මචං ඩාවින්ලා කරන්න ගොඩක් දේවල් තියෙනවා ඉතින් අපි පොඩ දේවල් හොයන් යනවා බලමු ඉතින් හරි ලස්සන දේවල් ටිකක් ඔයගොල්ලන්ට පෙන්වන්න පුළුවන් කියලා හිතනවා තව මම හිතන්නේ මේ ජූන් වගේ වෙනකොට තව ගොඩක් attractions parks එහෙම ඒවා මීට වඩා natural ඒවා ඕපන් කරනවා. අපි දැන් ඉන්නේ වෙට් සීසන් එකේ. වෙට් සීසන් එකේ තමයි රස්නෙම සහ දැන් මේ දවස් ටිකෙන් බැස්සා. ඩ්‍රයි සීසන් එකේ තමයි මෙහි සාමාන්‍යයෙන් ටුවරිස්ට්ලා එහෙම එන්නේ. මොකද ඒ කාලේ මෙච්චර රස්නේ නැහැ. කට්ටියට මේ එක පූල්ස් වලට එහෙම නැචරල් පූල්ස් වලට බහින්න පුළුවන්. දැන් ඇවිල්ලා බැස්සුවොත් මචං අනිවාර්යෙන් ක්‍රොකොඩයිල්ස් ඉන්න බොහෝ දුරට. ඉතින් ඒ කාලේ පුළුවන් වුණොත් කැම්පින් පාරක් දාන්න තමයි ප්ලෑන් එක. අපි බලමු. ඉන්ට්‍රස්ටිං එකක් මතක් වුණේ අර ටුවර් එකේ එක්කෙනා කිව්වේ මේ හැමෝම හිතනවානේ සෝල්ට් වෝටර් ක්‍රොකොඩයිල්ස්ලා කිව්වහම ඒ කියන්නේ ලුණු වතුර විතරයි ඉන්නේ කියලා. ඇත්තටම ඒ සෝල්ට් වෝටර් ක්‍රොකොඩයිල් කියලා කියන්නේ ඒගොල්ලන්ගේ මේ ග්ලෑන්ඩ්ස් වල salt content එක පිළිබඳව. මේ තියෙන because their bodily fluids are less salty than sea water. මේ ලුණු වතුර විතරක් ඉන්නවා කියලා හිතන්න බෑද? ඒක ෆ්‍රෙෂ් වෝටර් එකත් ඒගොල්ලන්ට ඉන්න පුළුවන්. ඒ කියන්නේ එයා කිව්වේ ඒ ටුවර් එකේදී කිව්වා crocodiles-ට salt water and fresh water දෙකේම ඉන්න පුළුවන්. අර මේගොල්ලන් මේ තියෙන nest එකේ මේ තියෙන nest එකේ මෙන්න 20 centimeters below තමයි ඒගොල්ලන් egg එක lay කරලා තියන්නේ. ඒක හංගලා තියෙනවා මෙතන උඩින් මේව දාලා. ඒ අර ලේඩි කිව්වා ගොඩක් හොඳ අම්මා කෙනෙක් නම් හොඳටම හංගනවා කියලා හොයන්න බැරි වෙනවා. සමහර කට්ටිය කියවා පොඩ්ඩක් හාරව ගමන් උඩට එනවලු මේ egg එක. එහෙනම් ළමයි අද වීඩියෝ ඉවරයි. අපි අද ආවේ crocodiles park එකට. ඉතින් අපි දෙන්නට තාම මෙහෙම හුරු නැහැ කැමරාවක් අල්ලගෙන යන එක. ඉතින් පොඩි අවුල් තියෙනවා නම් ගණන් ගන්න එපා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙන්නම්. තව ලස්සන තැනක් හොයන්න ඕනේ ඩාවින්ල ඔයගොල්ලන්ට පෙන්නන්න. එහෙනම් අපි ඔයගොල්ලන් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකම් පරිස්සමින් ඉන්න. ජය වේවා.